සර්ගේ යාළුවා වගේද? Yes, of course, my friends. මෙයාලා ෆොරින් ඉන්නේ. සර්. බයි සර්. ජෝගි දන්නද මල් කෑල්ල වගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ල වගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට යන් කොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලකිරි. කවුද බං උඹ? දසයා. දසයා නෙමෙයි උඹ. උඹ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසියු මූ මේසන් බාස් කෙනෙක්ද බං මේ සවලක කෑම ගෙනාවේ? ඒකනේ. කන්න මේස නැති දෙයක් දන්නේ. ඈ? මල් කෑල්ල වගේ නේ. ආතල්නේ. නේ. ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරනවා. යපම්මනි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝගි දාන්නේ? කවුද මේ කෑම කෑදුවේ? එන්න මේ කෑම කෑදපු චෙෆ් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කෑම කෑදපු චෙෆ්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑම හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ? මේන්න. තමුසෙද මේ කෑම කෑදුවේ? මමනේ සෑම් සර්. උඹට මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්මුට්ටෝ. පත පණු. එහෙම දිවන්නේ මේ මෙව කන්න පුළුවන් මිනිස්සු. නැහු. දගලුව මල්ලි කරේ. අල ජෝගි දානවන්නේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න කි. චෙෆ් ගේ කනට ගැහුවේ අයි. මම ආයේ ප්ලේස් එකට බැහැලා ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්මුට්ටු ගෙනල්ලා බැදලා කියලානේ අයියේ. වෙල් කක්මුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නැහැ. බල සෝෂල් නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. අයියේ එහෙම බයින්ඩ් එපා. ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නැහනේ. ඌ දන්නේ නැහනේ ෆ්‍රෑන්ක්. අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය. එනද මර වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකද දාපු විදිය. අනිවාර්යෙන් ඌ ගමේ කික්කෙන්ද. එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න බෑ ගමේ උන්.